ගෙසඳි ගෙහන්සා තරගාංක අංක 6. ගෙසඳිගේ ගායනය පිළිබඳව මම කැමතියි දැනගන්නට විශාරද දීපිකා ප්‍රදර්ශනී මහත්මියගෙන්. ගෙසඳේ දුව ඔබ තෝරගත්තු ගීතය මං හිතන්නේ ඔයාට හිතෙනවා ඇති ඔයාට ගයන්න පුළුවන් ප්‍රමාණයේ ගීතයක් ඇටිට ඔයා තෝරගන්න ඇති පුතේ. හොඳයි ඒ තෝරා ගැනීම හොඳයි. නමුත් මේක අපි ගීත තෝරා ගැනීමේදී ගීත ගැන පොඩ්ඩක් බලනකොට කොහොමද විහිදෙන්නේ මේක ගායනය ගැන බැලුවොත් මේ ගීතය විශාල මහන්සියක් ගන්න ඕනේ නැති ගීතයක් ගායනා කරන්න. ලොකු නමුත් හැබැයි මේ ගීතය තුල පුතාට තිබුණා තව මේකේ අලංකාර ඒ කියන්නේ හඬ හොඳට මොකද ඔක සමිතා ගයන්නේ මොකද හොඳට කටහඬ විහිදවලා ගයන්න පුළුවන්. ඒ කියන්නේ මේක කියන්නේ හොඳට බරට කියන්න පුළුවන්. ඒ කියන්නේ ගමේ ගෑන් ළමෙක් කියනවා වගේ නිකන් හොඳට කට ඇරලා කියනවා කියන එක එහෙම කියන්න පුළුවන්. හරිද? එතකොට ඒක ඒ කියන්නේ කටහඬ කියන එක තව ඇතුලේ තියෙන්නේ. ඒක නිසා පුතාට තව මහන්සි වෙන්න ඕන. එතකොට තව මහන්සි වුණාම තවත් මේක අලංකාර කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා තරගයකට ඉදිරිපත් වීම කියන එක ඊටාම වටිනවා. Taman තෝරගන්න ගීතයට තව තවත් මහන්සි වෙලා කැප වුණොත් ඒක පුතාට තව ඉදිරියේදී ඊටාම වටිනවා. ඉතින් මං සන්තෝසයි තවත් ඉස්සරහට යන්න හොඳින් ගීත ගායනා කරන්න. Thank you, Miss.